එතකොට සංසාරේ මේ යන ගමන් රටාවේ යම් යම් අය එකට එකතු වෙනවනම් කවදාවත් මේ ප්‍රතිවිරුද්ධ අදහස් තියෙන කට්ටිය එකට එකතු වෙන්නෙම නැහැ. සමාන අදහස් තියෙන ඇත්තෝම තමයි එකතු වෙන්නේ. ප්‍රතිවිරුද්ධ අදහස් ඇත්තෝ එකතු වුණොත් ඒක වැඩි කල්ලි එකතුව පවතින්නේ නැහැ. ඒක බොහොම ඉක්මනට බිඳිලා යනවා. ආන් ඒ කාරණාව මෙන්න මේ විදිහට සඳහන් කරලා තියෙනවා ධාතු සංයුක්තේ. සේයතාපි භික්ඛවේ ගූතෝ ගූතේන සංසන්දති සමේති මුත්තං මුත්තේන සංසන්දති සමේති කේලෝ කේලේන සංසන්දති සමේති පුබ්බෝ පුබ්බේන සංසන්දති සමේති ලෝහිතං ලෝහිතේන සංසන්දති සමේති ඒවමේකෝ භික්ඛවේ ධාතුසෝ සත්තා සංසන්දති ආදී වශයෙන් මේ කාරණාව පැහැදිලි කරනවා. මහණෙනි යම්සේ අසුචි හා අසුචි සංසන්දනයේ වෙති. අසුචි දෙකක් එකට එකතු කළොත් මේ කොහෙන් ගෙනාපුවාද කියලා ආපහු අපිට හොයන්න බෑ. ඒ දෙක මනාව මිශ්‍ර වෙනවා. ඒ නිසා සඳහන් කරනවා දෙදෙනෙකුගේ මුත්‍රා එකට අරගෙන කලවම් කළොත් ආයේ මේ අහවලාගේ කියලා ඒ මුත්‍රා වෙන් කරන්න පුළුවන්කමක් නැති නිසා සඳහන් කළා මුත්තං මුත්තේන සංසන්දති සමේති. ඒ දෙක සංසන්දනය වෙනවා සම වෙනවා කියලා. ඊළඟට සඳහන් කරනවා දෙදෙනෙකුගේ කෙල අරගෙන එකට එකතු කළොත් ආයේ ඒක මේ අහවලාගේ කියලා වෙන් කරන්න බෑ. ඒ දෙක හොඳට සංසන්දනය වෙනවා. සරව වර්ග දෙකක් එකට අරන් එකතු කළොත් ඒකත් හොඳට මිශ්‍ර වෙනවා. ලේ වර්ග දෙකක් අරගෙන මිශ්‍ර කළොත් ඒකත් හොඳට ගැලපෙනවා. ලේයි වතුරයි එකතු කරන්න ගියොත් එතන වෙනසක් තියෙනවා. ලේයි කිරි එකතු කරන්න ගියොත් එතන වෙනසක් තියෙනවා. නමුත් ලේයි එකතු කරුවොත් ඒ දෙක ආයේ හොයන්න බැරි වෙන්නම මිශ්‍ර වෙනවා. කලින් සඳහන් කළපු කරුණුත් ඒ වගේ ප්‍රතිවිරුද්ධ දෙයක් එකතු කළොත් දෙක කොහොමත් වෙනස් බව හොයාගන්න පුළුවන් වෙනවා. ඒ නිසා සඳහන් කරනවා මහණෙනි එමෙන්ම ධාතුන්ගේ හැටියටම සත්වයෝ සංසන්දනය වෙති. මෙන්න මේ වාගේ තමයි මේ නානා ධාතුන්ගේ හැටියටම ඒ සත්වයාද සංසන්දනය වෙනවා. සම ධාතු තියෙන අය සම විදිහට සංසන්දනය වෙනවා. හීනාදි මුක්තිකයන් හා හීනාදි මුක්තිකයෝම සංසන්දනය වෙති. කවදාවත් හීනාදි මුක්තිකයෙකුයි අනීතාදි මුක්තිකයෙකුයි සංසන්දනය වෙන්නේ නැහැ. හමු වුණාට කතා බහ කළාට යම් ප්‍රමාණයකට ඇසුරු කළාට එක හා සම්බන්ධ වෙන්නේ නැහැ. නිතර ඇසුරට හා කතාවට භජනය වෙන්නේත් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කළා මහණෙනි අතීත කාලයේදී ධාතුන් අනුවම සත්වයෝ සංසන්දනය වූහ. අතීතෙත් මේ ධාතුන් අනුවම තමයි සත්වයෝ එකතු වුනේ. එතකොට වර්තමානයේ වෙනස් වෙයිද? වර්තමානෙත් ඒ වගේම තමයි. අනාගතෙත් ඒක එහෙමම තමයි. බුදුවරු ලෝකේ පහළ වුණත් බුදුවරු ලෝකේ පහළ නොවුණත් තුන් කාලයේ එය එසේම තමයි. ඒ කාරණාව බුදුරජාණන් වහන්සේ මනාව පැහැදිලි කළා. ඊළඟට මේ ධාතු සංයුක්තකේ කල්යාණාදි මුක්ති එහෙම නැත්නම් පනීතාදි මුක්ති සංසන්දනය වෙන හැටිත් පැහැදිලි කරනවා. සෙය්‍යතාපි භික්කවේ කීරං කීරේන සංසන්දති සමේති තේලං තේලේන සංසන්දති සමේති සප්පි සප්පිනා සංසන්දති සමේති මදු මදුනා සංසන්දති සමේති පානිතං පානිතේන සංසන්දති සමේති ඒවමේව කෝ භික්කවේ ධාතුසෝච සත්තා සංසන්දති සමෙන්ති. ඒ කාරණාව පැහැදිලි කරනවා කිරි හා සංසන්දනය වෙනවා. තෙල් හා සංසන්දනය වෙනවා. සප්පි කියලා සඳහන් කළේ ගිතෙල් හා සංසන්දනය වෙනවා. මදු කියලා සඳහන් කළේ මී හා සංසන්දනය වෙනවා. පැණි හා සංසන්දනය වෙනවා. පැණි වලට වෙන මොකවත් එකතු කරුවොත් ඒකේ වෙනසක් තියෙනවා. කිරි වලට තව මොකවත් එකතු වුනහම කොහොමත් ඒ වෙනස හොයන්න පුළුවන්. කිරි වතුරයි ගැලපෙනවා වගේ පෙනුනත් මොහොතකින් අපිට ඒ වෙනස හොඳටම පේන්න පටන් ගන්නවා. නමුත් ඒකට කිරිම එකතු කළොත් කවදාවත් ඒක අපිට වෙන් කරන්න බැරුව යනවා. අන්න ඒ වගේ මෙතන ඒ කාරණාවයි සඳහන් කරන්නේ
මෙන්න මේ නානා ධාතුන්ගේ සංසන්දනය ගැළපෙන විදිහටමයි ලෝකේ හැම තැනම සම්පූර්ණ වෙන්නේ.